ඔත් ස්ටයිලිෂ් විදිහට අඳින පළඳින කොල්ලෙක් කෙල්ලෙක් නම් ගොඩක් වෙලාවට නෝමල් රිටේල් අවුට්ලට් එකකට ගිහිල්ලා ඔයාගේ ඇඳුම් ගන්නෙ නැහැ. ඔයා අනිවාර්යෙන්ම ටේලර් කෙනෙක් ගාවට යනවා. මොකද එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ඇඳුම් ලස්සනට කස්ටමයිස් කරගෙන හදාගන්න. ඉතින් අන්න ඒ වගේ ටේලර් කෙනෙක් ඔයාලගේ ඉන්නවා නම් ඔයා යන ගමන් බිමන් වුණත් ගොඩක් ලස්සන වෙනවනේ. ටේලර් කෙනෙක්? ඔව් ටේලර් කෙනෙක් ගමන් බිමන් යන්න හරියන්නේ නැහැ. අන්න ඒකෙන් Toyota කම්පැනි එකෙන් ඔයාට අරන් ඇවිත් තියෙනවා මෙන්න මේ Toyota Tazz එක. ඉම්පෝර්ට් බෑන් එකෙන් පස්සේ ලංකාවට අලුත් වාහන ගොඩක් ආවා. ඒත් එක වාහනයක්වත් ඔයාගේ නීඩ් එක සැටිස්ෆයි කරේ නැහැ. ගොඩක් වෙලාවට කෝටියක් විතර දීලා උනත් ඔයාට ගන්න පුළුවන් උනේ කේකා එකක්. එහෙමත් නැත්නම් හදන රටක් හරි බ්‍රෑන්ඩ් නේම් එකක් නැති මොකක් හරි වාහනයක් තමයි ගොඩක් වෙලාවට කෝටියක් දීලා උනත් ගන්න පුළුවන් උනේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට හරි සොලියුෂන් එකක් දෙන්න. ඔයාගේ නීඩ් සැටිස්ෆයි කරන්න. කස්ටමයිස් නීඩ් සැටිස්ෆයි කරන්න හරියට ටේලර් කෙනෙක් වගේ ඔයාට ගැළපෙන හැමදේම ඉන්ක්ලූඩ් කරලා Toyota කම්පැනි එකෙන් හදපු වාහනේ තමයි මෙන්න මේ Toyota Tazz කියන්නේ. අන්න ඒකින් හින්දා තමයි ටේලර් කියන වචනේත් එක්කම Tazz කියලා පොඩ්ඩක් මොඩර්න් කරලා මේ වාහනේ අපේ අතට ඇවිත් තියෙන්නේ. ටර්න් වාහනයකට අනිවාර්යයෙන්ම ඕන කරන පැඩල් ෂිෆ්ටර්ස්, එතනින් එහාට ගියාම හෙඩ් අප් ඩිස්ප්ලේ, බර්ඩ් අයි view මේ වගේ හැම ෆීචර් එකක්ම එක්ක තමයි මේ වාහනේ අපේ අතට එන්නේ. ඉතින් මේ වාහනය ගැන ඔයා දැනගන්න ඕන හැම දෙයක්ම අද අපි කතා කරමු යූත් එකේ ගරාජ් එකෙන්. වෙනදට මම ගොඩක් වෙලාවට වාහනයක රිවිව් එක ස්ටාර්ට් කරන්නේ මේ වාහනේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරලා. අද අපි බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරන්න කලින් මේ වාහනේ එන්ජින් එක ගැන පොඩ්ඩක් කතා කරලෙමු. ඉතින් මේ වාහනේ බොනට් එක ඕපන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට වාහනේ එන්ජින් එක උඩ මෙන්න මේ තියෙනවා මෙන්න මේ කවර් එක. මේකේ තියෙනවා Toyota badge එක. ඒ වගේම මෙතන බෑන්ඩ් කරලා තියෙනවා ටර්බෝ විදියට. ඉතින් මෙතන තියෙන්නේ 1 liter turbo inline 3 cylinder engine එකක්. හැබැයි ඔයා මේ වාහනේ එන්ජින් කෝඩ් එක බැලුවට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් K10 විදියට බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. මේ වාහනේ තියෙන 1000cc turbo engine එකෙන් අපිට horse power 100ක විතර බලයක් ගන්න පුළුවන්. ඒකත් එක්ක හොඳ acceleration එකක්, average acceleration එකක්, pickup එකක් මේ engine එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම ලීටරයට කිලෝමීටර් 20ත් 22ත් අතර හොඳ fuel efficiency එකක් තියෙනවා කියලා Toyota කම්පැනි එකෙන් අපිට කියනවා. ඉතින් මේ වාහනේ engine එකේ තියෙන model code එක දිහා බැලුවම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ K10 විදියට තමයි මේකේ model code එක තියෙන්නේ. හැබැයි K10 engine ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට ඔයා Alto වගේ වාහනයක් පැදලා තියෙනවා නම් Alto K10 කියන වාහනේ අනිවාර්යයෙන්ම ඔයාට මතක් වෙනවා. ඉතින් ඒකත් එක්කම තමයි මේ වාහනේ Suzuki Fronx එකයි අතර තියෙන සම්බන්ධතාවය අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් සරලවම කිව්වොත් මේ වාහනේ මෙන්න මේ Toyota logo එකයි turbo කියලා මෙතනින් බ්‍රෑන්ඩ් කරලා තිබ්බ උනාට ඔයා මේක වගේ මෙන්න Suzuki Fronx එකත් අනිවාර්යෙන් දැකලා ති. ඒකේ bonnet එක open කරලා බැලුවට පස්සේ එතන තියෙන්නේ Suzuki logo එක. Booster Jet කියලා විදිහට තමයි මෙන්න මෙතන බ්‍රෑන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් දෙකෙන්ම වෙන්නේ එකම වැඩේ, දෙකෙන්ම වෙන්නේ එකම function එක. ඉතින් මේ වාහනේ 3 generative braking තියෙන ඒ වගේම idle start stop system එක තියෙනවා. ඒ කියන්නේ මේ වාහනේ අපි traffic එකේ කොහේ හරි ගිහිල්ලා නතර කරාට පස්සේ engine එක cut off වෙනවා. එතකොට වාහනේ තෙල් ඉතුරු කරගන්න පුළුවන්. ආයි වාහනේ යන්න පටන් ගත්තට පස්සේ accelerate කරාට පස්සේ තමයි engine එක on වෙන්නේ. ඒකයි regenerative brake තියෙනවා. මේකෙන් තමයි මේ වාහනේ තෙල් ඉතුරු කරගන්නේ. ඒ වගේම turbo තියෙනවා. Suzuki Fronx එකෙත් turbo තියෙනවා. ඉතින් මේකම තමයි දැන් Toyota කම්පැනි එක turbo කියලා මේක brand කරලා Suzuki කම්පැනි එකෙන් booster jet විදියට ඒක brand කරලා එවනවා. එතකොට එකම engine එක Suzuki Fronx එකේ තියෙනෙත් මෙන්න මේ K10 කියන engine එකම තමයි. එකම විදිහේ technology එකක් තියෙන්නේ. එතකොට එකම විදිහේ technology එකක් තියාගෙන ඇයි මේගොල්ලෝ මේකට Toyota කියලා ඒගොල්ලෝ ඒකට Fronx කියලා brand කරලා එවන්නේ? මේක තමයි සරලව marketing කියන්නේ. දැන් ඔයාලට මේක පොඩ්ඩක් පැටලෙනවා නම් මේ පැටලුම් මම පොඩ්ඩක් ලිහලා දෙන්නම්. ඉතින් ගොඩක් වෙලාවට Toyota කම්පැනි එකට ලංකාවට ඉන්දියාවට ගැලපෙන අලුත් වාහනයක් ගොඩාක් ලොකුට රිසර්ච් කරලා ඒකටම ගැලපෙන එන්ජින් හදලා ඒකට ගැලපෙන බොඩි ස්ට්‍රක්චර් එකක් හදලා අලුතෙන්ම ඩිසයින් කරන්න ගියොත් ලොකු කාලයක් ශ්‍රමයක් මුදලක් වැය කරන්න වෙනවා. මෙන්න මේ හැම දෙයක්ම ඉතුරු කරගෙන එයාලට පුළුවන් වෙන කෙනෙක් හදපු වාහනයක් අරගෙන ඒකට මෙන්න මේ Toyota badge එකයි Toyota logo එකයි දාලා අපේ අතට ගෙනත් දෙන්න. ඉතින් ඒ ගැන කතා කරද්දී Suzuki Fronx කියන වාහනය තමයි මුලින්ම manufacture කරන්නේ ආසියාවේ විශේෂයෙන්ම ලංකාවට ඉන්දියාවට ගැලපෙන විදියට. ඉතින් ලංකාවේ තියෙන මේ ටැක්ස් වගේ ප්‍රශ්නත් එක්ක
1000cc වලට වඩා අඩු වාහන ගෙනාවොත් තමයි මිනිස්සුන්ට ගන්න පුළුවන් ප්‍රයිස් එකට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න විදිහට සුසිස් කම්පැනි එකෙන් ගොඩක් රිසර්ච් කරලා හදපු වාහනේ Toyota කම්පැනි එක පොඩ්ඩක් සල්ලි දීලා ආපහු අරගෙන රීබැච් කරලා තමයි මෙන්න මේ විදිහට Toyota Urban Cruiser Taser විදිහට අපිට එන්නේ. ඉතින් මෙන්න මේ Taser එක Toyota කම්පැනි එකේ වාහනත් එක්ක කම්පෙයාර් කරද්දී මෙයා පොඩ්ඩක් රිලේටඩ් වෙනවා. රිලේටඩ් වෙන්නේ නෑ ඇත්තටම. ඒ කියන්නේ ලංකාවට ආව මොඩල්ස් ගැන කතා කරද්දී Toyota IST එක වෙනුවට මෙයා ලංකාවට ආවා කියලා අපිට කියන්න පුළුවන්. මේකත් පොඩ්ඩක් IST එකත් එක්ක ටිකක් යන හින්දා ඒ වාහනේ එන ජෙනරේෂන් එකත් එක්ක මේක කම්පෙයාර් කරන්න පුළුවන්. හැබැයි අර ජපානයේ හදන IST එකයි මේක අතර කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි ඉතින් අර ඒක වෙනුවට මේක ආවා කියලා හිතාගෙන මේක ගන්න පුළුවන් කියන එක තමයි මම මෙතනදී අදහස් කරන්නේ. මම හිතනවා ඔයාලට මේ වාහනේ බෑග්ග්‍රවුන්ඩ් එක සහ මේ අනිකුත් දේවල් හැමදේම මෙතනින් පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මේ හැමදේත් එක්කම Toyota Taser කියන්නේ ජපානයේ හදන වාහනයක්ද ඉන්දියාවේ හදන වාහනයක්ද? පැහැදිලිවම Toyota Taser එක මැනුෆැක්චර් කරන්නේ ඉන්දියාවේ. මේ වාහනේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන ගොඩක් දේවල් කතා කරපු හින්දා අපි ටක් ගාලා කතා කරමු මේ වාහනේ එක්ස්ටීරියර් එකේ තියෙන ෆීචර්ස් වගේම වාහනේ ඕවර්ऑल ඩිසයින් එක මොන වගේද කියලා. Toyota Taser එකට ස්පෝටි බැලන්ස් ඩිසයින් එකක් දෙන්න එක්ස්ටීරියර් ඇක්සසරිස් ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. ෆ්‍රන්ට් අන්ඩර් ස්පොයිලර් එකක්, හෙඩ් ලැම්ප් ගානිෂ්, ඩෝර් සීල් ගාඩ්, රූෆ් වෙන්ට් ස්පොයිලර් එක්ස්ටෙන්ඩර්, සයිඩ් මිරර් ගානිෂ්, බොඩි සයිඩ් මෝල්ඩින්, වීල් ලාර්ජර් ගානිෂ්, රියර් බම්පර් කෝනර් ගානිෂ්, රියර් අන්ඩර් ස්පොයිලර්, ඇග්‍රෙසිව් ග්‍රිල් ඩිසයින් එකක් වගේම ග්‍රිල් එකේ තියෙන ක්‍රෝම් ගානිෂ් එක නිසා වාහනයට පොඩි ප්‍රීමියම් ෆීල් එකකුත් එනවා. මේ වාහනේ හෙඩ් ලැම්ප්ස් ගැන කතා කරද්දී 12 LED DRL automatic headlamps with follow me home function, stylish connected LED rear combi lamps, roof garnish, dual tone exterior, shark fin antenna වගේ ගොඩක් features අඩු නැතුව හම්බ වෙනවා. minimum turning radius එක මීටර 4.9ක්. boot space එක ලීටර් 308ක්. ඉස්සරහට disc brake වගේම පිටිපස්සට drum brakes ලැබෙනවා. suspension ගැන කතා කරද්දී ඉස්සරහට MacPherson strut එකකුත් පිටිපස්සට torsion beam එකකුත් ලබා දීලා තියෙනවා. මේ වාහනේ safety එක ගැන කතා කරද්දී side and curtain airbags, head up display, bird eye view camera, vehicle stability control, hill hold assist, dual front airbags, rear view camera, reverse and parking sensors, ABS with EBD, seat belt reminder, rear defogger, anti-thief security system, overspeed alert, door lock status, battery status වගේ වැදගත් features ගොඩක් හම්බ වෙනවා. මේ වාහනේ infotainment system එක ගැන කතා කරද්දී smart play touch screen එකක්, wireless Android and Apple CarPlay, over the air updates, USB and Bluetooth connectivity, speakers, multi infotainment display එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ comfort එක, convenience එක ගැන කතා කරද්දී wireless charging, paddle shifters, cruise controllers, steering column adjustments, push start, keyless entry, seat height adjustments, automatic climate controllers බලා ගන්න පුළුවන්. අවසාන වශයෙන් මේ වාහනේ trim levels 5ක් බලා ගන්න පුළුවන්. ඒත් ලංකාවේ තියෙන tax system එකත් එක්ක ලංකාවට වැඩිපුර එන්නේ 1 liter turbo G සහ V grades වල වාහන විතරයි. ඉතින් මේ models දෙකේම Toyota Iconic feature එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ වාහනේ මෙන්න මේ විදිහට තමයි door එක open කරන්න තියෙන්නේ. මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. මේක press කරලා අපිට door එක open කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වාහනේට නැග්ගට පස්සේ මේ වාහනේට ඇවිල්ලා ඉඳගෙන මෙන්න මේ විදිහට door එක close කරගත්තට පස්සේ door එක ගැන කතා කරද්දී අර ඉන්දියන් වාහනයක තියෙන වගේ cheap feel එකක් නැහැ. door එකේ හොඳ weight එකක් තියෙනවා කියලා මට දැනෙනවා. ඉතින් ඒ වගේම මේ වාහනේ ඇවිල්ලා ඉඳගත්තට පස්සේ seats වලත් හොඳ hold එකක් තියෙනවා. ඒ වගේම අපහසුතාවයක් නැහැ. හොඳ level එක තියෙනවා කියලා කියන්න පුළුවන්. මේක interior ගැන කතා කරද්දී විශේෂයෙන් මතක් කරන්න ඕන මේක B segment එකේ වාහනයක්. ඒ කියන්නේ සාමාන්‍ය වාහන category කරද්දී A segment, B segment, C segment මේ විදිහට කැටගරිස් කීපයක් තියෙනවා. තවත් කැටගරිස් තියෙනවා. ඉතින් එතනදී ලංකාවේ 2015ට කලින් වගේ ගොඩක් අපිට බලා ගන්න පුළුවන් උනේ C segment වාහන. ඒ කියන්නේ Toyota Corolla එකක් වුණත් C segment. compact level එකේ තමයි ආවේ. හැබැයි C segment එකටත් වඩා ටිකක් පොඩි ඊටත් වඩා compact, ඊටත් වඩා pack වුණ වාහනයක් විදිහට තමයි මේ වාහනේ එන්නේ. ඒත් overall ඉඳගත්තාම ප්‍රශ්නයක් නැහැ. හොඳ space එකක් තියෙන, average space එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ විශේෂ දෙයක් මතක් කරන්න ඕන. මෙන්න මේ සීට් එකේ ඉඳගත්තට පස්සේ මගේ කකුල් වලට කිසි අපහසුතාවයක් නැහැ. හැබැයි Suzuki Fronx එක ගැන කතා කරද්දී ඒකේ මෙන්න මේ driving seat එකේ ඉඳගත්තාම මගේ මේ කකුලට චුට්ටක් මෙන්න මෙතන මෙන්න මේ තියෙන මේ center console area එක හින්දා මගේ කකුලට පොඩි හිරගතියක් දැනුණා. මේක ඉඳගත්තාම මට අපහසුතාවය දැනුන්නේ නැහැ. මම හිතන්නේ මම සීට් එක ටිකක් පස්සට කරන් ඉඳගත්ත හින්දාද දන්නේ නැහැ. anyway සීට් එක මේ ගානම තියාගෙන අපි පිටිපස්සේ සීට් එකට ගිහිල්ලා ඒ ස්පේස් එක ගැන කතා කරමු.
ඉතින් ඕවරෝල් මේකේ ඉඳගත්තට පස්සේ මුලින්ම සීටින් පොසිෂන් එක ගැන කතා කරද්දි හෙඩ්රූම් එක ඇවරේජ් මට්ටමක තියෙන මොමාඩි 5.6ක් විතර උස කෙනෙක්. හැබැයි ඊට වඩා ටිකක් උස කෙනෙක් ආවොත් නම් එයාගේ ඔළුව වහලේ වදින්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ තියෙන ඒ පිලර් ගැන කතා කරද්දි මේ ඒ පිලර් එක ටිකක් නෙමෙයි සෑහෙන්න ලොකුයි වාහනේ ප්‍රමාණෙත් එක්ක බලද්දි ඒකත් එක්ක ටිකක් ලොකු බ්ලයින්ඩ් ස්පොට් එකක් නම් නිර්මාණය වෙනවා කියලා අනිවාර්යෙන් කියන්න ඕන. ඒ වගේම මේ අත් දෙකට මේ ෂෝල්ඩර්ස් වලට දැනෙන ෆීලිං එක ගැන කතා කරද්දි ඇවරේජ් මට්ටමක තියෙනවා ලොකු ස්පේස් එකක් දැනෙන පොඩ්ඩක් අර හිර වුණ ෆීල් එකක් මට දැනෙනවා මේක B සෙග්මන්ට් හින්දා. ඉතින් ඒකට අපිට මුකුත් දොස් කියන්න බෑ. ඒ වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ. පොඩ්ඩක් හිර ගතියක් දැනෙනවා සහ මට මේ වින් ස්ක්‍රීන් එකේ පොඩ්ඩක් අර පොඩි ගතියක් දැනෙනවා. ටිකක් වයිට් ලුක් එකක් ටිකක් ලොකුවට පේන ගතියක් නැහැ. පොඩ්ඩක් හිර වුණ ෆීලිං එකක් විසිබිලිටි එක පැත්තෙන් කතා කරද්දි තියෙනවා ෆීල් එකේ වගේ. හැබැයි සීට්ස් හොඳයි, හොඳ හෝල්ඩ් එකක් තියෙනවා. ඒ වගේම මේකේ මේ තියෙන ඩෑෂ්බෝඩ් එක වගේ දේවල් ගැන කතා කරද්දි මේකේ තියෙන ඔප්ෂන්ස් ගැන මම කතා කරා. anyway මේකේ අර ඉන්දියන් වාහනද මේක ඉන්දියානු මැනුෆැක්චර් කරන්නේ. ඒකත් එක්ක චීප් ෆීල් එකක් එනවාද කියලා ඔයාලට හිතන ඇති. ලොකු චීප් ෆීල් ඒ කියන්නේ නරක හැඟීමක් එන්නේ හොඳ හැඟීමක් තියෙනවා. මේවයි තියෙන කලර් ටෝන්ස් ඊළඟට අතර දැනෙන විදිහ මේ හැමදේම හොඳ විදියට ඩිසයින් කරලා තියෙනවා. හැබැයි ඔරිජිනල් ජැපෑන් වලින් එන ටොයෝටා වාහනයක් එක්ක ඔයා මේක කම්පෙයාර් කරොත් අනිවාර්යෙන් අන්න එතන ඩිෆරන්ස් එකක් තියෙනවා. අර JDM එක්ක ජපානෙන් එන ටොයෝටා රේස් එක්ක එහෙමත් නැත්නම් අපි කතා කරොත් අපි කලින් රිවිව් කරලා තියෙනවා යාරිස් ක්‍රොස් එක, කොරොල්ලා ක්‍රොස් එක. මෙන්න මේ වාහනවල තියෙන ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක, වෙසල් එකේ තියෙන ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක ෆීල් එක මේ වාහනෙන් ගන්න බෑ. ඒකට වරදක් කියන්න බෑ. වරදක් කියන්න බැරි හේතුව තමයි ඒ වගේ වාහනයක් ලක්ෂ 150ක් 160ක් වෙසල් එකේ බේසික් මොඩල් එකක් ගන්නවලා ලක්ෂ 160ක් වාට ගෙවන්න වෙනවා. හැබැයි මේකට ගෙවන්න වෙන්නේ ලක්ෂ 116ක් 120කට වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් ඒකත් එක්ක මම හිතනවා ගෙවන මුදලට මේ වාහනේ හොඳ සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. බට් ඔයා පරණ කොරොල්ලා ඇලියොන් ප්‍රීමියම් පැදපු කෙනෙක් නම් ඒක තරම් එකක් මේකෙන් එක්ස්පෙක්ට් කරන්න බෑ. ඒත් මේක හොඳ වාහනයක්, හොඳ ලෙවල් එක තියෙනවා කියලා අනිවාර්යෙන් කියන්න ඕන. මේ වාහනේ සීට්ස් අපිට ෆැබ්‍රික් වලින් ඇවිත් තිබුණාට මෙන්න මේ ආම් රෙස්ට් එක අපිට ලෙදර් වලින් තමයි දීලා තියෙන්නේ. මේක අපිට ඉස්සරහට පස්සට අරගෙන අපේ අත මෙන්න මේ වගේ ගොඩක් පහසුවෙන් තියාගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන පල්ලෙහා මෙන්න මේ වගේ ගොඩක් හොඳ ස්ටෝරේජ් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ තමයි අපේ හෑන්ඩ් බ්‍රේක් ලීව් එක තියෙන්නේ. මම අර ඉලෙක්ට්‍රික් පාකින් බ්‍රේක් එකක් එනවට වඩා මෙන්න මේ වගේ අතට හොඳට ග්‍රැබ් කරලා අල්ලගන්න පුළුවන් හෑන්ඩ් බ්‍රේක් එකක් එනවට කැමතියි. ඒ වගේම අර ජපනීස් වාහනයක වගේ මෙන්න මේ වගේ ක්‍රෝම් පාර්ට් එකක් මෙතනට ඇවිත් තියෙනවා. ඉතින් ඒකෙනුත් වාහනේ ප්‍රීමියම් ෆීල් එක වැඩි වෙනවා. ඒ වගේම ඔයා CHR එකක් වගේ පාවිච්චි කරලා තියෙනවා නම් මෙන්න මේ ඒරියා එක දැක්කහම පොඩ්ඩක් අපිට CHR එකක් මතක් වෙනවා. ඒකේ වගේ ඩිසයින් එකක් දෙලා තියෙනවා. ඉතින් අර චීප් ෆීල් එකක් එන්නේ නැහැ. කියන්නේ චීප් ෆීල් එකක් නෙමෙයි, චීප් ලුක් එකක් එන්නේ නැහැ කියලා කිව්වොත් මම හිතන්නේ මම හරියටම හරි. මෙන්න මේ වගේ හොඳ ලුක් එකක් එනිදරවා වීඩියෝ එකෙන් බලද්දි වාහනේ දැක්කාම එළියෙන් බැලුවත් වාහනේ ඉන්ටීරියර් එක ගත්තත් ගොඩක් හොඳ ප්‍රීමියම් ෆීල් එකක්, ක්වොලිටි ෆීල් එකක් එන විදිහට මේක දීලා තියෙන. ඒ වගේම මේ ගියර් ලීව් එකත් ගොඩක් හොඳ ලෙවල් එකකින් තියෙනවා. ගොඩක් හොඳට ස්මූත්ලි මේක shift කරගන්න පුළුවන්. ඒ වගේම 9-inch infotainment system එක ගැන කතා කරද්දි මේකේ මේ response එක ගැන කතා කරද්දි ඔයාලට පේනවා මෙන්න මේ වගේ තමයි මේ හැමදේම මේ illuminate වෙන විදිහේ ඉඳලා මේ අතර මේකේ තියෙන මේ response එක වගේ දේවල් ගොඩක් හොඳ level එකක තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා look එක හොඳ level එකක තියෙනවා. ෆීල් එක ගැන කතා කරද්දි තමයි අර ජපන් වාහනයක ෆීල් එක චුට්ටක් එන්නේ නැත්තේ. හැබැයි මේ ප්‍රයිස් එකත් එක්ක ඒක ළඟින් යන හොඳ ෆීල් එකක් දීලා තියෙනවා කියලා අනිවාර්යෙන් කියන්න ඕන. ඒ වගේම මේක අපිට මෙන්න මේ වගේ USB port එකක් ඇවිත් තියෙනවා. ඒ වගේම wireless charging option එක මෙන්න මෙතනින් දීලා තියෙනවා. cup holders දෙකක් තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් තමයි කතා කරන් තියෙන්නේ. ඊළඟට මෙන්න මේ gauge cluster එක ගැන කතා කරද්දි ඔයාලට පේනවා මේකෙත් හොඳ ඩිසයින් එකක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන අපිට cruise controllers function එක දීලා තියෙනවා. ඒ වගේම මම කලින් CHR එක ගැන කතා කරා. ඒ වගේ මෙන්න මේ වගේ ඔයාලට පේනවා මේ හොඳ ස්ටියරින් වීල් ඩිසයින් එකක් දීලා තියෙනවා. මෙන්න මෙතන ස්ටියරින් වීල් එක අපිට leather wrap එකක් ඇවිත් තියෙන්නේ. ඉතින් ඒකින්ද මේකේ හොඳ quality feel එකක් තියෙනවා. ඒ වගේම අපිට paddle shifters option එක තියෙනවා. ඒකත් එක්කත් මේ වාහනේ පොඩ්ඩක් enjoy කරලා drive කරන්න පුළුවන්. ඉතින් මේ හැමදේම ප්ලාස්ටික් වලින් hard ප්ලාස්ටික් වලින් දීලා තියෙනවා. හැබැයි මෙන්න මේ අත තියාගන්න කොටස් මේ දේවල් අපිට දීලා තියෙන්නේ leather වලින්. ඒ වගේ මේ කොටසුත් leather වලින් දීලා තියෙනවා. ඉතින් overall මේකේ මේ තියෙන design එක ඔක්කොම දේවල් ගැන කතා කරද්දී exterior එක වුණත් interior එක වුණත් ගොඩක් හොඳ කල්පවැත්මක් තියෙන විදිහට තමයි design කරලා තියෙන්නේ. මේක ගොඩක් durable reliable වාහනයක් වෙයි කියලා මම විශ්වාස කරනවා මේ තියෙන දේවල් එක්ක.
මම ඉස්සරහා සීට් ඒ විදිහටම තියෙද්දි තමයි මෙන්න මේ විදිහට පිටිපස්සට ඇවිත් ඉඳගත්තේ. මම ඩෝර් එක ක්ලෝස් කරගන්නවා. ඉතින් ඉස්සරහා වගේම පිටිපස්සෙත් මෙන්න මේ අත තියාගන්න කොටස අපිට ලෙදර් වලින් දීලා තියෙනවා. මෙන්න මේ ටිකත් ලෙදර් වලින් දීලා තියෙන්නේ. මෙන්න මේ අපි පාවිච්චි කරන්නේ නැති අත වදින්නේ නැති ටික තමයි මෙන්න මේ වගේ හાર્ඩ් ප්ලාස්ටික් එකක් දීලා තියෙන්නේ. ඒක ගොඩක් හොඳයි. මෙන්න මේ වගේ ක්‍රෝම් පාර්ට් එකකින් තමයි මෙන්න මේ මෙන්න මේ හැන්ඩල් එක ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් එක්ක වාහනේ හොඳ විදිහට ඩිසයින් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේක B segment වාහනයක් වුණාට පිටිපස්සට ආවට පස්සේ තියෙන වැදගත්ම දේ තමයි leg space එක. මම ඉස්සරහා සීට් එක මම එතන කතා කරද්දී කිව්වා පොඩ්ඩක් පස්සට කරලා ඉඳගත්තේ ඒකින් හින්දාද මන්ද මගේ කකුල් දෙකට පහසුවක් දැනෙන්නේ කියලා. එහෙම නැහැ. ඔයාලට පේනවා මේ පිටිපස්සේ නම් ගොඩක් හොඳ leg space එකක් තියෙනවා. මම හිතුවා මේකේ ඩිසයින් එකත් එක්ක පිටිපස්සට එනකොට හෙඩ් රූම් එක එච්චර නැති වෙයි කියලා. හැබැයි ඉස්සරහටත් වඩා හොඳට මේකේ පිටිපස්සේ හෙඩ් රූම් එක තියෙනවා. මගේ උසත් එක්ක මේක ඩිසයින් එකත් එක්ක අර හෙඩ් රූම් එක නැති වෙයි කියලා හිතුවට අඩි 5යි 5ක් 6ක් වගේ කෙනෙක්ට අඩි 6ට වඩා උස අඩුයි නම් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔළුව වදින්න නැතුව පාඩුවේ යන්න පුළුවන් ඕන ගමන. ඒ වගේ තමයි මේක පිටිපස්ස ඊට කඩගෙන කතා කරන් තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතනින් අපිට තවත් හෙඩ් රෙස් එකක් දීලා දෙනවා. හැබැයි ආම් රෙස්ට් එකක් වගේ දෙයක් නම් හම්බ වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි මේ වාහනය ගැන කතා කරන් තියෙන්නේ. අර CHR එක එක්ක මම මේක පොඩ්ඩක් කම්පෙයාර් කරා. ඒකත් එක්ක කම්පෙයාර් කරන්න බෑ. ඒ වුණාට සමහරක් දේවල් පොඩ්ඩක් මට CHR එක මතක් වෙනවා. මම ඒකට කැමති හින්දාද මන්ද. anyway CHR එකේ වගේ මේ වාහනෙන් එළිය බලද්දී පිටිපස්සේ යන කෙනාට ලොකු අමාරුවක් දැනෙන්නේ නැහැ. පරණ වෙසෙල් එකේ CHR එකේ වගේ පොඩ්ඩක් එළිය බලද්දී අමාරු ගතියක් නැහැ. හොඳ රූමි ෆීල් එකක් පිටිපස්සේ තියෙන. ඉස්සරහා නම් පොඩ්ඩක් හිරවන ගතියක් තිබ්බා. ඉස්සරහා තිබිච්ච හිරවන ගතිය මට මේ වාහනේ පිටිපස්සේ ෆීල් වෙන්නේ නැහැ. පිටිපස්සේ ගොඩක් හොඳ ෆීල් එකක් තියෙනවා කියලා තමයි ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ මැද පොඩි ෆ්ලෝ හම්ප් එකක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් දෙන්නෙක්ට මේක පහසුවෙන් යන්න පුළුවන්. හැබැයි තුන් දෙනෙක්ට ළඟට ගිහින් එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මෙන්න මේ විදිහට පිටිපස්සේ AC vents ඇවිත් තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ USB outs දෙකක් ඇවිත් තියෙනවා. ඔයගේ ෆෝන් එක මොන හරි දෙයක් charge කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ වාහනේ rear passenger area එක ගැන කතා කරන් තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතනින් අපිට bottle holders දෙකකුත් දීලා තියෙනවා. ඉතින් overall මේක ගොඩක් practical ගෙවන ගානට වටින වාහනයක් කියලා ඔයාලට කියන්න පුළුවන්. Toyota Tayz එකේ rear profile එක ගැන කතා කරද්දී මෙන්න මේ වගේ තමයි වාහනේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ තියෙන features ගැන මම ඔයාලත් එක්ක කතා කරා. ඉතින් overall මේ වාහනේ දැක්කහම මේක ඉන්දියාවේ manufacture කරන වාහනයක් කියන feel එක rear profile එකෙන් එන්නෙත් නැහැ. අර ඔරිජිනල් ජැපනීස් වාහනයක ලුක් එක ඒ ෆීල් එක මේ වාහනේත් හොඳට දීලා තිනවා. පිටිපස්සේ ගොඩක් ලස්සන ඩිසයින් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේ වාහනේ කීයක් ගැන කතා කරද්දී මම ඔයාලට ක්ලෝස් අප් එකක් පෙන්නන්නම්. මේක අර මේ වගේ තමයි වාහනේ කීයක බලා ගන්න පුළුවන් වෙන්නේ. පිටිපස්සේ ඒ Toyota badge එක අපිට දීලා තියෙනවා. ඉතින් ඔයා සාමාන්‍ය ජැපනීස් වැගන්ආර් එකක් පාවිච්චි කරලා දෙනවා. ඒකේ කී ඩිසයින් එකත් මේකට ටිකක් සමානයි. ඒ වගේම ඔයා Suzuki Fronx එක පාවිච්චි කරලා දෙනවා. ඒක එක්ස්පීරියන්ස් කරලා දෙනවා නම් ඒකෙත් මේ වගේම කීයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ වාහනය ගැන කතා කරන් තියෙන්නේ. අපි මේකේ බූට් එක ඕපන් කරලා බලමු. කොයි වගේ ස්පේස් එකක් තියනවද කියලා. ඉතින් මේ වාහනේ මෙන්න මේ විදිහට තමයි පිටිපස්සේ ඩෝර් එක ඕපන් කරාම පිටිපස්සේ ස්පේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ අපිට දීලා තියෙනවා පාර්සල් ට්‍රේ එකක්. මෙතනින් පිටිපස්ස සීට්ස් වල යන කට්ටියට මොනවා හරි මෙතන තියෙන බඩුවක් මොනවා හරි ගන්න ඇක්සස් ගන්න පුළුවන්. ඒකත් ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම මෙන්න මෙතන ඕපන් කරාට පස්සේ මෙන්න මේ වගේ ලොකු ස්පේස් එකක් තියෙනවා. ඕනෙම් බෑග් එකක් මොනවා හරි දෙයක් තියාගෙන යන්න. හැබැයි මෙන්න මෙතන වූට් ලිප් එක නම් ටිකක් කුසයි. ඒ වුණත් මෙන්න මේ වගේ හොඳ ඊට කඩක් තියෙන. ඒ වගේම දැන් ලංකාවට එන ගොඩක් වාහනවල අපිට ස්පෙයා වීල් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ජැක් එක ටූල් කිට් එක වගේ දේවල් නැහැ. ඒකෙන් හින්දා ගොඩක් අය ටිකක් අප්සෙට් වෙනවා බොරි වෙනවා. හදිස්සියේ ලංකාවේ තියෙන රෝඩ් කන්ඩිෂන් එක මොනවා හරි දෙයක් වුණොත් අපිට ටයර් පංචරයක් වුණොත් ඒක රිපෙයාර් කරගන්න ස්පෙයා වීල් එකක් නැති හින්දා ගොඩක් අය බොරි වෙනවා. හැබැයි ඒකට සොලියුෂන් එකක් විතර මේ වාහනේ දීලා තියෙන ස්පෙයා වීල් එකයි ජැක් එකේ ටූල් කිට් එක ඒ හැමදේම. දැන් මේ කියපු හැමදේත් එක්කම ඔයා එකපාරටම කල්පනා කරනවා නම් අයෝ Suzuki Fronx එකට වඩා Toyota Tayz එක හොඳයිද නැත්නම් Fronx එක හොඳයි Tayz එක නරකයිද කියලා නෑ නෑ එහෙම දෙයක් නෑ. මේ වාහන දෙකම ගොඩක් හොඳ වාහන. ඉතින් මේ හැම දෙයත් එක්කම ඔයාලට කියන්න තියෙන්නේ දැන් මම මේ කියපු ඩීටේල් ටික ඔයා දන්න ඕනාට හැමෝම දන්නේ නැහනේ. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ කාර් මාකට් එක ගැන කතා කරද්දී වගේම ලෝකේ කාර් මාකට් එක ගැන කතා කරද්දී Suzuki කියන බ්‍රෑන්ඩ් නේම් එකට වඩා Toyota කියන බ්‍රෑන්ඩ් නේම් එකට තියෙන බ්‍රෑන්ඩ් පවර් එක ගොඩක් වැඩි. වාහනේ අපිට ටච් කරන්න පුළුවන් දේවල් ෆිසිකලි ගත්තාම මේ වාහනේ කිසිම වෙනසක් නැති වුණාට මෙන්න මේ ග්‍රිල් එකේ ලයිට්ස් වල පොඩි පොඩි වෙනස්කම් තිබ්බ වුණාට මේ වාහනේ මෙන්න මේ තියෙන Toyota badge එකට ලොකු බ්‍රෑන්ඩ් පවර් එකක් තියෙනවා. ඉතින් ඒකින්ද ඔයා කවදා හරි දවසක Suzuki වාහනයක් ගන්නවට වඩා Toyota වාහනයක් ගත්තාම ඒ වාහනේ මාකට් ප්‍රයිස් එක මාකට් වැලියු එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකට හොඳම උදාහරණ ගැන කතා කරද්දී Toyota Passo තියෙනවා, Daihatsu Boon තියෙනවා. ඉතින් මේ වාහන දෙකම එකයි. ඒ වුණාට Toyota Passo එක මාකට්
ඩයිහට්සු බූන් එකට වඩා. ඒ වගේම ඩයිහට්සු ටෙරියස් තියෙනවා, Toyota Rush තියෙනවා. මේ වාහන දෙකනොත් Toyota වාහනේ මාකට්, Toyota Rush එක මාකට්. හැබැයි ඩයිහට්සු ටෙරියස් එක Toyota Rush එක තරම් මාකට් නැහැ. ඉතින් ඒකෙන් හින්දා ඔයා ඩිසයිඩ් කරන්න මේ වෙලාව ඔයාගේ අතේ තියෙන බජට් එකත් එක්ක ඔයාට වැඩිපුරම ගැලපෙන්නේ මොන වාහනේද කියලා. ඔයාට කැමති වාහනයට යන්න සම්පූර්ණ නිදහස් තියෙනවා. මේ වාහන දෙකම Bronx එකයි Taze එකයි දෙකම ගොඩක් හොඳ වාහන කියලා අනිවාර්යෙන් කියන්න පුළුවන්. අද අපි යූත් එකේ ගරාජ් එකේ මෙන්න මේ Toyota Taze එක ගැන ඔයා දන්නේ නැති ගොඩක් දේවල් ගැන කතා කරා. ඉතින් ඔයත් මේ වෙලාවේ ලක්ෂ 114කට 116කට මෙන්න මේ වගේ වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ වාහනේ අද අපිට රිවිව් එකට දුන්න කඩුවෙල Guardian Auto World එකෙන් මේ වාහනේ ඔයාලට ගෙදර අරන් යන්න පුළුවන්. ප්‍රයිස් එක දාලා තියෙනවා. ඔයාලට Taze එකක් ඕන නම් Taze එකක් ගන්න පුළුවන්. Bronx එකක් ඕන නම් Bronx එකක් ගන්න පුළුවන් කඩුවෙල Guardian Auto World එකෙන්. ඉතින් මේ වාහනය ගැන ඔයාලට හිතන දේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයා ගාව දැන්ට මේ වගේ වාහනයක් තියෙනවා නම් වාහන එක්ස්පීරියන්ස් එක මොන වගේද? ලංකාවේ පාරවල් වලදී මේ වාහනේ ෆුවල් එෆිෂියන්සි එක මොන වගේද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒක වාහනේ ගන්න කෙනෙක්ට ගොඩක් වැදගත්යි. එහෙනම් මේ වගේ තවත් ඉන් ඩීටේල් රිවිව්ස් බලන්න කැමති නම් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. මේ වාහනේ ගන්න කැමති නම් කඩුවෙල Guardian Auto World එකට යන්න කියලාත් මතක් කරන ගම අපි තවත් දවසින් අලුත් රිවිව් එකකින් හම්බෙමු. එතකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.